ආයුබෝවන් වාසනාවන්ත සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම. ඉතින් අද දින මම කල්පනා කරා ඔයගොල්ලන්ට සුවිශේෂී වූ සමාජයෙන් ගිලිහිලා ගිය ඒ වගේම මහානුභාව සම්පන්න ප්‍රබල බුද්ධ මන්ත්‍රයක් ඉදිරිපත් කරන්න. මේක ඇත්තටම අතරින් පතර මම දැකපු අවස්ථා තියෙනවා. නමුත් සම්පූර්ණ කොටස ගිලිහිලා තියෙනවා මේ දැහැන් හතේ. අටමහා සම්පත් උදා කරන මහා බලගතු සබ්බපාපස්ස දැහැනෙහි ඇති සුවිශේෂී බුද්ධ මන්ත්‍රයක් මේක. ඔයාලා අපි හැමෝම දන්නවා ලෝකයට පහළ වූ සියලු බුදුවරු එකම අනුශාසනාවක් අනුදැනවා දාලා සියලු පව්වලින් වැළකී සිටින්න, කුසල් වර්ධනය කරන්න, කුසල සිත අකුසල සිත දමනය කරගන්න. මේ සියලු බුදුවරුන්ගේ බුද්ධ අනුශාසනාවක්. ඉතින් මෙහි සැඟවුණ බුද්ධ මන්ත්‍රයක්, බුද්ධ දැහැනක්, සබ්බපාපස්ස දැහැන කිව්වොත් නිවැරදි. ඉතින් මේ දැහැන භාවිතා කිරීම තුළින් ඔබගේ නිදුක් නිරෝගී චිරජීවන, මානසික වශයෙන් හෝ කායික වශයෙන් ඇතිව තිබෙන්නා උපද්‍රවයන් දුරුවීම සත්‍යයක්. ඒ බුද්ධ රත්නය, ධම්ම රත්නය, අනන්ත වූ ගුණ බලය, අනන්ත වූ දෙත බලය, අනන්ත වූ ඥාන බලය නිරන්තරයෙන්ම ලැබෙන, ඒ වගේම ආත්ම පූජාව සේම ප්‍රතිපත්ති පූජාවටද මුල් තැන දීලා කටයුතු කරනවා නම් මෙහි ඉතාමත් ප්‍රබල ප්‍රතිඵල ඔබට ගන්න පුළුවන්. අටමහා සම්පත් උදා කරනවා. ඒ වගේම ඇස්වහ කටවහ දෝෂ දුරු වෙනවා. තුන්දුස් කිපීමෙන් ඇතිවන්නා වූ සියලුම උපද්‍රවයන් යම් තාක් දුරට දුරු කරගන්න පුළුවන් ප්‍රබල බුද්ධ මන්ත්‍රයක් කිව්වොත් නිවැරදි. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් දින කීපයක් මේ සජ්ජායනය කර බලන්න. මාගේ අත්දැකීමෙන් කියන්නේ, මොකද මාගේ අත්දැකීමක් නැති කිසිවක් මා ඔබට ලබා දෙන්නේ නැහැ. ඒ වගේම කරලා කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණොත් ඒකද දැනුවත් කරන්න. උදේ සවස බුද්ධ පූජාව ඔබ පවත්වන කෙනෙක් නම්, එසේත් නැතිනම් මල් වට්ටියක් හෝ පූජා කරනවා නම්, පහනක් හෝ දල්වනවා නම්, ඒ ත්‍රිවිධ රත්නේ අසීමිත වූ ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මෙම මන්ත්‍රය සජ්ජායනය කරන්න. එක් වතාවක් හෝ එලෙස උදේ හවස සජ්ජායනය කර දින කීපයක් බලන්න. ඇත්තටම ඔබට මා පෙර බුද්ධ මන්ත්‍රය වගේම මහානුභාව සම්පන්න පරිත්‍රාණ දේශනාවන් පිළිබඳව දැනුවත් කර තිබෙනවා. එවැනි ප්‍රබල යටගිය බුද්ධ මන්ත්‍රයක් මේක. මා මෙය සම්පූර්ණයෙන්ම සඳහන් කර තිබෙනවා. මොකද වචනයක් හෝ අකුරක් හෝ අඩුපාඩුවක් නොමැතිව සඳහන් කර තිබෙනවා. මොකද මේ දේවල් ඉදිරියට ගෙන යා යුතුයි. සැඟවෙන වැළලෙන දේවල් මතු කරගෙන කවුරුන් හෝ මේන් ප්‍රතිඵලයක් ප්‍රයෝජනයක් ගන්නවා නම් ඒක ඇත්තටම ඔබ අප සියලු දෙනාට ලොකු යහපතක් වෙනවා. ඉතින් මන්ත්‍රය මා ඉදිරිපත් කරනවා. මේ මන්ත්‍රය සමගම ඔබට පුළුවන් තිරයේදී ඒ අක්ෂර වින්‍යාසය නිවැරදිව මන්ත්‍රය සජ්ජායනය කරන ආකාරය සමග බලාගන්න. ඉතින් මොනවාරි ගැටලුවක් තිබේ නම් මාගේ දුරකථන අංකය අමතා එම ගැටලු නිරාකරණය කර ගැනීමට පුළුවන්. ඉතින් ඔබ සියලු දෙනාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. සියලු කටයුතු සර්වාප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ත්‍රිවිධ රත්නයේ අනන්ත වූ ගුණ බලය, අනන්ත වූ තෙත බලය, අනන්ත වූ ඥාන බලය ඔබ සියලු දෙනා වෙතම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං සබ්බපාපස්ස සත්තානං අෂ්ට සම්පත්ති සාධකං සර්ව කාර්ය කම්මා සත්තානං දේව දේවාතිරූඩනං ත්‍රිලෝක තිලක ලෝකස්මින් සර්ව සම්බුද්ධ ශාසනං ඒතේන රක්සන්තු මයිහං ජය ශ්‍රී ජයතු තේජසාමි සබ්බ පාපහිතා සත්තා රත්නකාය සුතා සුතං අෂ්ටචක්‍ර නාමානං
උෂ්ඨභූෂණ භූෂණං සර්වසිද්ධි හරං තේජෝ නමක් සත්තානුශාසනං බුද්ධ වූ ජීව අතිශ්‍රේෂ්ඨං සර්ව ශ්‍රී ජයතු මංගලං ශාන්ති ජයතු මේ මයිහං ශ්‍රද්ධා ශ්‍රී ජයතු තේජස්සාමි